මට ආව ලස්සන gift එකක්. ඒ ජීවිතේ මට ලැබුණු අත්දැකීම් එක මම දැන් ෆලෝ කරන රූල් එකක් තියෙනවා. Hi guys, welcome back to my channel. I hope you are all doing well. මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඇති කියලා. අද මම ඔයාලට ස්පෙෂල් දවසක ලස්සන ඩේ vlog එකක් අරගෙන ආවා. gift එකක් පෙන්නන්න යන්නේ. මොකද මට මේ gift එකක් ඇවිත් තියෙන්නේ. අද වැලන්ටයින්ස් ඩේ. ඉතින් අද දවසේ අපි ආදරය කරන අයට අපිට ස්පෙෂල් විදිහට අපි කැමති විදිහට අපිට අපේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. Just looking like a wow. So beautiful, so elegant, just looking like a wow. So beautiful, so Valentine's Day. Bye. අද පාන්දරේ නැගිටලා ආයෙ නිදාගෙන ආයෙ නැගිට්ට තාම මම ගෙදර තාම මම උදේට කාලත් නැහැ. උදේ මම යන්න හදද්දී මට ආව gift එකක්. අද මම එළියට පොඩ්ඩක් යන්න හිටියේ. යන්න ලෑස්ති වෙවි මට ආව ලස්සන gift එකක්. ලස්සනයි නේද? මේ ලස්සන gift එක මට එව්වේ මට ගොඩාක් ස්පෙෂල් කෙනෙක්. ඉතින් මම අද උදේම FB එකේ පාන්දරම නැගිට ගමන් ලස්සන පෝස්ට් එකක් දැම්මා. ඉතින් ඒ පෝස්ට් එක මම මෙතනින් දාන්නම්. ඔව් ඉතින් මං කියකි හිටියේ මම අද පෝස්ට් එකක් දැම්ම උදෙන්ම. ඒ තමයි මෙන්න මේ පෝස්ට් එක. ඉතින් මේ පෝස්ට් එකෙන් කියවෙන්නේ self love ගැන. ඉතින් අපිට මේ වැලන්ටයින්ස් ඩේ එකේ අපිටම ආදරය කරන්න පුළුවන්, අපිටම gift එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක්ම මේ ලෝකේ ආදරය කරන කෙනා කවුද? මල්වට අස ළමයිකෝ. ආදරය වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට අපි වටේ ඉන්න හැමෝටම ආදරය කරන්න. එතකොට තමයි අපිට හරියටම අපේ ආදරය බෙදන්නත් පුළුවන් වෙන්නේ. ඉතින් මේ gift එක මට ආවේ මට ගොඩාක් ආදරය කරන කෙනෙක්ගෙන්. මමත් එයාට ගොඩාක් ආදරේ මේ වෙලාවේ හරිය ආදරෙන් මම මතක් කරනවා. ඇත්තටම කියනවා නම් මම බලාපොරොත්තුනේ නෑ මේ දවස් මේ විදිහට පටන් ගන්න කියලා. උදේ පාන්දරම එයාගේ සර්ප්‍රයිස් එකත් එක්ක දවස ස්ටාර්ට් කරා. දැන් මම මේ යන්නේ තව කට්ටියක්ව සර්ප්‍රයිස් කරන්න. ඉතින් අපි මම කලින් කියවනේ අපි ආදරය කරන හැමෝටම අපේ ආදරය අද දවසේ ටිකක් ස්පෙෂල් විදිහට. කියන්නේ අපි හැමදාම ආදරේ, අපි හැමදාම යාළුවා එක්ක ඉන්නවා. දුකට සැපට අපි ඉන්නවා. ඉතින් අද දවසේ පොඩ්ඩක් අපේ ආදරේ තව ටිකක් වැඩිපුර ප්‍රකාශ කරන්න පුළුවන්. අද දවස හොඳයි. මික්ස් එකේ දාන්න. රෙඩ් එකෙන් දාන්නනේ. රෙඩ් දාන්න. මික්ස් ලස්සනයි නේ. ඉතින් අපේ ආදරේ. මේක සකිලට දාමු සකිලට. හලුවන්ට මේ දෙන්නේ ඔක්කේ. ඕකට තියනවා. ඉතින් මේ දැන් රෙඩි කරන්නේ අපේ යාළුවන්ට මල්. මුලින්ම මේ මල් දෙක නම් මම හිතන්නේ මේ රෙඩි කරන්නේ අපේ ශකිලට. මගේ ඉන්නවා ඉස්කෝලේ කාලේ හොඳ යාළුවෙක්. ඉතින් එයාට තමයි මේ මල් ටික. දැන් මේ ආයනකන් තමයි මේ බලන් ඉන්නේ. අපි ගියා කැෆේ එකකට. එයාට රසම රස කේක් එකකුත් අරගෙන ඕන දැන් ඈතින් පේනවා ස්කූටි එකේ එන්නේ. ඔයාලා දන්නේ මගේ යාළුවෝ පස්සේ නිජීත් අමාන. ඉතින් මෙන්න මෙයාත් මගේ හොඳ යාළුවෙක්. මේ තමයි ශකිලා. අපි මෙයාට ආදරෙට කියන්නේ ශකී කියලා. ඉතින් ඔන්න අපේ ශකී ආවා. එයාත් සර්ප්‍රයිස්. අනේ ඉතින් ඔන්නේ thank you. අනේ ඉතින් මම හිතුවේවත් නැති විදිහට අපේ ශකිලත් තරම් ඇවිල්ලා තිනවා ලස්සන කේක් එකකුයි මල් එකකුයි. අනේ හරිම ස්වීට් අනේ. ඉතින් ඇත්තටම මම හිතුවෙත් නැහැ එයා මෙහෙම අරන් එයි කියලා. එයා හිතුවෙත් නැහැ ඉතින් අපි මෙහෙම කරයි කියලා. ඉතින් ඔන්න දැන් එයාත් හිටියා. ඊට පස්සේ අපේ සඳලියක් තිනවා මෙතන. ඉතින් දැන් මම මේ කේක් එක ගැන තමයි කතා වෙන්නේ. මේක හරිම කියුට් බෙන්ටෝ කේක් එකක්. මේක හරිම රසයි. අපි මේක කෑවා හවස. ඉතින් දැන් මෙතන අපේ සඳලි අක්කා ඉන්නවා. මට සඳලි අක්කා ළඟ ඉද්දි යාට මල් දෙන්න බෑනේ. මම මගේ අනිත් යාළුවත් එක්ක මල් දෙන්න යනවා.
ඉතින් මල් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ශකිලගේ ලස්සන ඕ ඉතින් එයාටත් සර්ප්‍රයිස්. මොකද මං එදා දවසේ එයාත් එක්ක තමයි හිටියේ. ඊට පස්සේ එයාට මල් ගන්න මට විදිහක් නැහැ. එයාත් එක්ක ඉන්නකොට ඉතින් මං ෂේප් එකේ එහා පැත්තට ගිහලා ඔන්න එයාටත් මල් අරන් ආවා. අද හැමෝටම මල් ලැබෙනවා, මල් හම්බ වෙනවා. ඉතින් මේ ඉන්නේ මගේ පොඩි සර්කල් එකේ ඉන්න මගේ හොඳ යාළුවෝ දෙතුන් දෙනා. ඉතින් මට මිස් වෙච්ච මගේ ආදරණීය තව යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් පසින්දු නිශීතවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒගොල්ලෝ නම් මම හිතන්නේ වැඩ. ඉතින් අපි මැසේජ් වලින් විශ් කරගත්තා. හරි මේ තියෙන්නේ අපේ ටේබල් එක. මේක මාර ලස්සනයි. මේ චූටි අනිත් කේක් එකයි අනිත් මල් එකයි ගත්තේ අපේ තවත් ස්පෙෂල් යාළුවෙක්ට. අපි දැන් මේ එයාව බලන්න තමයි යන්නේ. අපි බලමු කවුද ස්පෙෂල් යාළුවා කියලා. ඔයාලා නම් දන්නවා ඒ කවුද කියලා. දැන් අපි ආයෙ සැලෝන් එකට ආවා. ඇවිල්ලා දැන් රෙඩි වෙලා අපි යන්න තමයි හදන්නේ. අපි යන්නේ ශකි එක්ක ස්කූටි එකේ. අපි ආවා අපේ ස්පෙෂල් යාළුවව බලන්න. මේ තමයි අපේ අමාකී. අමාකී අරෝ මේ මොකද මේ කියලා. මගේ ඉතින් ළඟින්ම ඉන්න ආදරණීය යාළුවානේ. ඉතින් අමාටත් මං ගොඩක් ආදරෙයි. ඉතින් හරිම ලස්සනයි guys. ඉතින් අපි එකට තමයි ඒ කාලේ ඉඳන් ස්පෝර්ට්ස් කරා. එතකොට ඉස්කෝලේ එකටම හිටියා. ඉතින් ඒ කාලේ තිබ්බ යාළුකම් තාමත් ඒ විදිහටම හරිම ආදරෙන් තියෙනවා. අමා දැක්කේ යාගේ මල් එක. අමා තාම දැක්කේ නෑ. අමාට අපි ගෙනාව ලස්සන කේක් එක. දැන් ඒක බලන්න තමයි මේ යන්නේ. ඔයා ආස කරන දෙයක් ඉන්නේ. අනේ ඒක හරිම කියුට්. ලස්සනයි නේ? හරි එහෙනම් ආවම. අනේ මට ඇත්තටම ඔව් වනේ. පේනවනේ ඉතින් අමාකට තාම හිතාගන්න බෑ එයාටමද මේ ගෙනාවේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අද දවස ලස්සන කරේ. ඊට පස්සේ අපි ගියා. මිස් ශකිලා ඇවිල්ලා තියෙනවා අපිට gift ගන්න. දැන් තවත් ඉවරයක් නෑ. මොනවද අරන් තියෙන්නේ? gift මොනවද එයා ගත්තේ? ඊයෝනි කිටියක් ඉන්නේ. ඒකද පූසෙකුත් කියලා. අතුරින් ඉන්නේ කාද? අලබු දෙන්නේ. ඔයාගේ නෙවෙයි මේ ජෙරි. ඒ කාටද? ඒක මගේ යතුරු තියෙන එක. අයියා. ඔව් ඉතින් මෙයා එක්කන් ආවා මෙන්න මෙතනට තවත් gift අරන් දෙන්න. ඉතින් එයා ලස්සන key tags වගේක් ගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉඳන් ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. මොකද අපිට ෆොටෝස් ගන්න බැරි වුණා බොකි එකත් එක්ක. ඉතින් බොකි එකක් තිබ්බ නිසා ෆොටෝස් ගන්න පුළුවන් වුණා. මෙතනින් දැන් අපි ඒ ටික අරගෙන ඊට පස්සේ ගියා අපේ අම්මාව බලන්න. අම්මා තමයි මේ ඉන්නේ. අම්මත් සර්ප්‍රයිස් මේ අපි කරපු වැඩ ටික ඉතින් අපි අම්මත් එක්ක ගිහින් කිව්වා. අපේ අම්මත් ඉතින් මෙයාලට හරි ආදරෙයි. ශකිලා ගෙනාව කේකුයි අපි ඒ වෙලේ තමයි කෑවේ. ඉතින් දැන් මේ අම්මත් එක්ක අපි කතා කරනවා. ඊට පස්සේ අපි ගෙදර යන්න ආවා. ගෙදර යන්න කලින් අපි ආස්ම බබල් ටී එකක් බොන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් අපි යන පාරේ බලන්නකො ලස්සන දේ දුන්නා. අද දවස මාරම ග්‍රේට්ෆුල්. මාරම ලස්සන දවසක්. ලස්සන විදිහට එන් කරන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ දේ දුන්නවල් දෙකක් විතර තිබුණා පායලා. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියා බබල් ටී බොන්න. මේ තමයි අපි බබල් ටී බොන්න අපේ ෆේවරිට්ම තැන. ඉතින් අපි මෙතනින් බබල් ටී අරන්න මෙතන මේ බබල් ටී හදන මල්ලි අපිත් එක්ක මාරම යාළුයි. ප්‍රෝටීන් ෂේක් කො? මේක. RCS වල ප්‍රෝටීන් ෂේක්. ඒ ප්‍රෝටීන් ෂේක් එක නැත්නම් මොනවද ප්‍රෝටීන්? ඔව් ඉතින් මෙතනට මමයි ශකිලයි අපි ගිහිල්ලා ඉතින් මෙයාත් එක්ක පොඩි ෂැට් එකක් දාන ගමන් ඉන්නවා. එයා ඩ්‍රින්ක් එක හදනකන්. ඉතින් හරියම රසට එයා හදලා දෙනවා අපේ බබල් ටී එක. ශකිල අපේ මල්ලුස්සන්න. අනේ අපි මල්ලුස්ස. අපේ ශකිලක්ගේ වගේ අවුට්ෆිට් එක හරිම ලස්සනයි. මල්ලි මේක කීයක් රේට් කරනවද? මේ අවුට්ෆිට් එකට කීයක් රේට් කරනවද? මේක මනික් තමයි මට තෝරන්නේ. මේක බච්චි තමයි මට තෝරන්නේ. ඔව් මම තමයි තේරුවේ. ඉතින් මේක හරිම ලස්සනයි. මුලින්ම ඇන්ද මම. මුලින්ම ෆොටෝ දැම්මේ මම. මේක මෙහෙමයි මම අඳිනවට වඩා මේ මම අඳින හතර නියත් කරනකොට මගේ ගවුම මේ
යාළු හැමෝටම මෙයා දෙනවා පරිත්‍යාගශීලී ළමයි. හොඳ දැන් අදත් පරිත්‍යාගශීලී විදියට වීම දෙකක් හදලා. හරිද මෙයාලගේ ඔයාලා එන්න එපා මෙතන. මොකද්ද මේකේ නම? මෙන්ෂන් කරන්න. දැක්කද මේ බොස් බලා ගන්න මේ. හරියට කඩන්න මැද්දේ. අපිට කො cheers. ඊට පස්සේ අපි ගියා අපි ආසම චිකන් වින්ස් ගන්න. ඒක එහා පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතනට ගියොත් අනිවාර්යෙන් මෙතනටත් යනවම තමයි. ඒ ඕඩර් එකත් මම දාලා ආවා. එතකන් අපේ ඩ්‍රින්ක්ස් දෙක රෙඩි වෙනවා. ඊට පස්සේ අපි ගත්ත සෑන්ඩ්විච්. ඉතින් මේ ඔක්කොම කාලා අපි ෆුල් වෙලා ඊට පස්සේ අපි ආවා ගෙදර. ගෙදර ආපු ගමන් කරේ මගේ ලස්සනම මල් ටික මම මේ විදිහට වතුරේකට දාලා ඒක දිහා බලාගෙන හිටියා. ඉතින් හරිම පීස්ෆුල්. අද දවස මෙයා මාත් එක්ක හිටියා. දවසම මාත් එක්ක හැම තැනම ගියා. ඉතින් මං එයාට හරි ආදරේ. ඉතින් යාව තව ටික දවසක් පරිස්සම් කරන්න තමයි වතුරේකට ඉක්මනට දැම්මේ. යාව හැමදාටම පරිස්සම් කරන්න ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකකටත් මං ඒක දුන්නා. ඉතින් ඒක ලැබෙන ගමන් මම vlog එකකින් ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඔන්න ඔය විදිහට තමයි මේ දවස ගෙවිලා ඉවර වුණේ. පෙබරවාරි 14 ඒ කියන්නේ මේ අවුරුද්දේ තවත් ලස්සන දවසක් ගෙවලා ඉවර කරපු විදිය. ඉතින් මට ඔයාලට මේකත් එක්ක කියන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මොකද මම දන්නවා මේ වීඩියෝ එක බලන සමහර අයට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ ප්‍රශ්නට උත්තරේ මම මෙන්න මේ විදිහට දෙන්නම්. මේක ඔයාගේ ජීවිතේට ගොඩාක් වටින මම ෆලෝ කරන රූල් එකක්. ඉතින් මේ රූල් එක ඔයාගේ ජීවිතේටත් ගොඩාක් වැදගත් වෙයි ළමයි. මම පොයින්ට් විදිහට ලියාගත්තා. මම මේ ලියාගත්ත ටික මොකද මට අමතක වෙයි කියලා තමයි මම ලියාගත්තේ. මම මෙන්න මේ විදිහට පටන් ගන්නම් කතාව. ඔයාගේ ජීවිතේ හැමදේම හැමෝම දැනගන්න ඕනේ කියලා දෙයක් නැහැ. ජීවිතේ මට ලැබුණු අත්දැකීම් එක්ක මම ඉගෙනගත්ත දේවල් එක්ක මම දැන් ෆලෝ කරන රූල් එකක් තියෙනවා. මේ ලයිෆ් රූල් එක ඔයාලගේ ජීවිතේත් ඔයාලා ෆලෝ කරත් ඔයාලට ගොඩාක් ඉක්මනින් දේවල් ළඟා කරගන්න පුළුවන්, සක්සස් වෙන්න පුළුවන්, වගේ ඩ්‍රීම්ස් ඇචීව් කරගන්න පුළුවන්. අපේ ජීවිතේ ඕන දෙයක් ස්ථිර වෙනකන්, ඒක සක්සස් වෙනකන් ඒක ප්‍රයිවට් තියාගන්න ඕන. අපේ ආදරය, අපේ ආදායම, අපේ ඩ්‍රීම්ස්, ඒ වගේම අපේ සතුට, මෙන්න මේ දේවල් කියන්නේ ප්‍රෝග්‍රෙසිව් මට්ටමේ තියෙන දේවල් හැමෝටම ඇක්සස් දෙන්න එපා. මොකද හැමෝම අපි වෙනුවෙන් සතුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හදවතින්ම සතුටු වෙන්නේ හරිම පොඩි පිරිසක්. ගොඩාක් අය අපේ ප්ලෑන්ස් ජජ් කරනවා. අපි ගන්න ඩිසිෂන්ස් ඒවා ජජ් කරනවා. ඒ නිසා ඒ වගේ සමහර දේවල් අපි කලින් කියන්න ගියොත් ඒවා සාර්ථක වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් අඩුයි. එහෙම වෙන්නේ අපි මේ දේවල් කිව්වට පස්සේ එයාලා හිතන පතන විදිහත් එක්ක ඒකේ හොඳ නරක තීරණය කරනවා. ඒ දේවල් වලින් අපිට අපි ගැනම ඩවුට් එකක් ඇති කරනවා. හැමෝම කියනවානේ මම නම් ඔය කවුරුත් කියන දේවල් ගණන් ගන්න නැහැ කියලා. එහෙම කොච්චර කිව්වත් කියන දේවල් අපේ යටි සිතේ තැන්පත් වෙලා අපේ ප්ලෑන්ස් වල, අපේ ඩ්‍රීම්ස් වල ටික අමාරු කාල ආවම අපේ මේ යටි සිතේ තැන්පත් වෙලා තියෙන ඩවුට්ස් ටික ඔන්නේ එළියට එනවා. හිමීට දලු දාලා ලොකු ගහක් බවට පත් වෙනවා. ඉතින් අපි දන්නේම නැතුව, අපි හිතන්නේවත් නැතුව අපිට අපේ ඩ්‍රීම්ස්, අපේ ප්ලෑන්ස් නැති වෙනවා, නැත්නම් අසාර්ථක වෙනවා. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ ප්‍රෝග්‍රෙසිව් මට්ටමේ තියෙන දේවල් ප්‍රොටෙක්ට් කරන්න. සයිලන්ට්ලි මූව් වෙලා ඔයාගේ ප්‍රෝග්‍රෙසිව් එක ඔයාගේ රිසල්ට් එකෙම පෙන්වන්න. ඔයාගේ සක්සස් එක හැමෝම දැනගන්නකොට it's already done. හැමෝටම හැමදේම එක්ස්ප්ලেইন කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. සතුටින් ඉන්න, සතුට බෝ වෙනවා. අපි සතුටින් හිටියොත් අපිට සතුට හිතන දේවල් ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි ඔයා පොසිටිව් ඉන්න තරමට ඔයාට පොසිටිව් දේවල් ඇට්‍රැක්ට් වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මට ඔයාලට කියන්න ඕනුනේ. මම හරි ආසයි මගේ ජීවිතේ දේවල්, මගේ සතුටු හිතන මොහොතවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දැන් ඉස්සර වගේ චුට්ටක් අමාරුයි. ඔයාලා දන්නවා මම මගේ බිස්නස් එක කරනවා. මලි සාරීස්. මම දැන් ඉන්නේ ෂෝරූම් එකේ. මම ආදරය කරන වෙබ් බ්‍රෑන්ඩ් එක තමයි මේ තියෙන්නේ. මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ නිසා මම පුළුවන් උපරිමයෙන් ඔයාලත් එක්ක දේවල් ෂෙයා කරගන්නවා. ඒ දවස්වල චුට්ටක් නෙමෙයි ඇත්තටම පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම බිසි වෙලා ඉන්නේ මේ මගේ බිස්නස් එකත් එක්ක. කට්ටිය බැනලා මැසේජ් උත් එවනවා. දැන් vlogs නැහැ, අපි තරහයි, අපි වීඩියෝස් බලන්නේ නැහැ. ඉස්සර මලියක් අකෝ ඔහොම ඉස්සර හිටපු මලීම තමයි දැනුත් ඉන්නේ. එහෙම වෙනසක් නැහැ. මෙතන එක විදිහක්, තව තැනක
එක විදිහක් එහෙම නැහැ. මම මේ ඉන්න කෙනාම තමයි හැමතැනම ඉන්නේ. එහෙම එහෙම ඩ්‍රාමා කරන්නේ නැහැ. ඒක පොඩි කාලේ ඉඳන්ම තියෙන දෙයක්. එහෙම රඟපාන්නේ නැහැ. ඒ කියන්නේ එකම ස්වරූපයකින් තමයි හැම වෙලාවෙම ඉන්නේ. ඒ කියන්නේ moods වෙනස් වෙනවා. moods වෙනස් වුණාට අර එකම කෙනා තමයි ඉන්නේ. මට වීඩියෝස් දාන්න බැරි වුණාට ගිය දවස් ටිකේ මට හම්බුන හොඳ යාළුවෝ ටිකක් හිටියා. කියන්නේ මගේ වීඩියෝස් බලන. එයාලවත් මං ආදරෙන් මතක් කරනවා. හම්බුන හැම කෙනෙක්ම එදා තිබ්බ ආදරේ ඒ විදිහටම තියෙනවා. එහෙම වෙනසක් නැහැ. මං එදා තිබුණ ඒ ආදරේ ඔයාලට අදටත් තියෙනවා. වීඩියෝස් හදන එක නවත්තලා නැහැ. වීඩියෝස් ඉස්සරහට ගේන්න පුළුවන් විදිහට උපරිම try කරනවා. එක මාසෙකට වීඩියෝස් දෙකක් තුනක්වත් ඔයාලට අප්ලෝඩ් කරන්න. මම රෙකෝඩ් කරගෙන ඉන්න ඩේ බ්ලොග්ස් තියෙනවා. මට ඒවා එඩිට් කරලා දාන්න ඕනේ. මම එඩිට් කරලා දානවා. අනිවාර්යෙන් එඩිට් කරලා දාන්නම්. මම ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි යන්නේ. තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලකට එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. See you next time. Bye. Ladies and gentlemen, welcome to